ඉතින් අඟහරු ග්‍රහයා ගැන එහි ජීවත් වීමට අදාළ තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා පිළිබඳ බොහෝ තොරතුරු අපි ගෙනලා තියෙනවා. දැන් අඟහරු ග්‍රහයා ගැන ජෙසරෝ ක්‍රේටර් ගැන ඔයාලා අහලා ඇති. දැන් NASA විසින් යවන ලැබු Curiosity rover තමයි මේ ජෙසරෝ ක්‍රේටර් ගැන ගොඩාක් මේක පරිශන කරලා තියෙනවා. ඕකෙන් ජෙසරෝ ක්‍රේටර් පිළිබඳ ඒ පරිශන තුන ගොඩාක් දේවල් හෙළිදරව් වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ අඟහරුගේ වායුගෝලයෙන් කාබන් වායු තමයි තියෙනවා කියලා අපි දන්නවා. ඒක කාබන් වායු වායුගෝලයෙන් පමණක් නෙමේ ඒ ජෙසරෝ ක්‍රේටර් ගාව පිහිටිලා තියෙන ලොකු පර්වත යනු මේ ගලක් තියෙනවා. ඒ ගල් වලිනුත් මේ කාබන් වායුව අඩංගු වෙලා තියෙනවා කියන එක. අනිත් එක එරෝරා ගැන. දැන් එරෝරා කියලා කියන්නේ මොකුත් නෙමෙයි මේ පර්සෙවරන්ස් රෝවර් විසින් තමයි මේ එරෝරාස් ටික හඳුනාගෙන තියෙන්නේ. ඒක මොකුත් නෙමෙයි. ඒක මේ අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේත් එක්ක මේ සූර්යාගේ ආලෝකය හැප්පෙනකොට ඇතිවෙන ඊටාම ලස්සන දීප්තිමත් සීන් එකට කියන්නේ. ඒ එරෝරා එකේ අල්ට්‍රාවයලට් වේව්ස් කියලා ඔයාලා අහලා ඇති. ඒක අපේ හැඟට හානි කරනවා. ඒ වේව්ස් ටික ෆිල්ටර් කරන ක්‍රමයක්ත් තියෙනවා කියලා මේ අලුතින් හොයාගෙන තියෙනවා. දැන් ඊසා හා NASA එකතු වෙලා දැන් ExoMars Trace Gas Orbiter යනු යාන්ත්‍රයක් දැන් සූදානම් කරලා තියෙනවා මේ අඟහරු ග්‍රහයට යවීමට. 2035 වෙනකොට අඟහරු ග්‍රහයාගේ සැම්පල් ටික පෘථිවියට අරගෙන එවිලා ගොඩාක් පරීක්ෂණ කරලා දැන් මිනිස්සු සූදානම්. දැන් මිනිසුන්ගේ දෙන්නට තියෙන අරමුණ මේ අඟහරු ග්‍රහයාගේ මොකකරි ජීවිතයක් පවත්වනවාද කියන එක නෙමෙයි. ඇත්ත වශයෙන්ම දැන් අවුරුදු කෝටි ගණනකට කලින් අඟහරු ග්‍රහයාගේ පොඩි ජීවිතයක් පුංචි ජීවිතයක් පැවතුණා කියන තමයි දැන් විද්‍යාඥයෝගේ මතය. ඒකට හේතුව තමයි පෘථිවිය වගේ මුහුද අය ගඟ ඒ වගේ දේවල් වායුගෝලයේ තත්ත්වය හැම දෙයක්ම ඒ කාලේදී පැවතුණා. ඉන්පසුව ඕක මේ නැති වුණා කියන එක තමයි දැන් හොයාගෙන තියෙන්නේ. නමුත් දෙන්නට තියෙන්නේ මේ තත්කාල තත්ත්වයේ අනුව දැන් මිනිසුන්ට ඕන වෙන්නේ දැන් පරිශන කරන අයට ඕන වෙන්නේ මේ අඟහරු ග්‍රහයාගේ මිනිසුන්ගේ මේ සිවිලයිසේෂන්ස් ටික ඇති කරන්න පුළුවන්ද කියන එක. ඒක එලාන් මස්ක් ඇතුළු NASA ඊසා ආයතනය ගොඩක් දැන් එයාලගේ උත්සාහය කරනවා. දැන් ඒකෙන් ප්‍රතිඵලයක් විදියට දෙනට බොහෝ දේවල් එයාලා හොයාගෙන තියෙනවා. වායුගෝලයෙන් තත්ත්වයෙන් වායුගෝලයේ තියෙන කාබන් වායු ඔක්සිජන් වායු විදියට පරිවර්තනය කරන්න පුළුවන් කියන ඒ හැකියාව. අනිත් එක මේ එරෝරා එකෙන් UV යනු අර අල්ට්‍රාවයලට් වේව්ස් එක ෆිල්ටර් කරනවා කියන්නේ හොයාගැනීම මේ වගේ දේවල් දැන් මිනිසුන්ට එහෙ ගිහිලා ජීවත් වීමට ඉඩකඩ සලසන වගේ තමයි අපිට පේන්නේ. තව 2035න් පසුව මිනිස්සු අඟහරු ග්‍රහයට යවීමට දැන් සූදානම් වෙලා ඉන්නවා NASA ඇතුළු ආයතනවල. ඉන්පසුව 2040-45 වෙනකොට දැන් සාමාන්‍යයෙන් පරිශන මට්ටමේ මිනිස්සු එහෙට ගිහිල්ලා විද්‍යාඥයෝ එහෙට ගිහිල්ලා ජීවත් වෙන්නත් පටන් ගන්න පුළුවන්. සාමාන්‍ය අඟහරු ග්‍රහයට ගිහිලා එහෙ යාලා මේ දැන් අපි පෘථිවියේදී දැන් ඔයාලා දැකලා ඇති මේ අන්ටාර්ටිකා වලින් ගිහිලා හට් ඒවා හදලා මේ පරිශන කරනවනේ. ඒ විදිහටම මේ ආරක්ෂා සහිත හට්ස් ටිකක් හදලා ඕකෙන් ජීවත් වීම සිදු වෙන්න පුළුවන් 2040-45 වෙනකොට කියන එක තමයි දැන් අපේ මතය. අනිත් එක තව අවුරුදු 100න් සාමාන්‍යයෙන් අඟහරු ග්‍රහයට මේ ට්‍රිප් එක යන විදිහටම මේ තත්ත්වය උදා වෙයි කියන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒකට දැඩි උත්සාහයක් ගන්නවා දැන් විද්‍යාඥයෝ ඇතුළු මේ අඟහරු ග්‍රහයා ගැන පරිශන කරන අය. දැන් අපිත් ඉතින් බලාපොරොත්තු වෙමු ඉදිරියේදී මේ අඟහරු ග්‍රහයාට මේ සාමාන්‍ය විදියට අපි සාමාන්‍ය ට්‍රිප් යනවනේ. ඉතින් රටවලට ට්‍රිප් යනවනේ. ඒ විදියට අඟහරු ග්‍රහයට ට්‍රිප් යන්න ඒ අවස්ථාව උදා වෙනවා කියන බලාපොරොත්තුවෙන් අපිත් ඉමු.